සුබ දවසක් වෙන්න ඕනේ සියලු දෙනාටම සහ ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා මගේ ක්‍රිප්ටෝකරන්සි 101 කියන වීඩියෝ ප්‍රසන්ටේෂන් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකට. ඉදිරියට කලින් මම පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මම මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් සීරීස් එක කරන්නේ අලුතෙන් ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එකට සම්බන්ධ වෙන්න ඉන්න අයට සහ ඒ සම්බන්ධව ඉදිරියට ඉගෙන ගන්න ඉන්න අයට කියන එක. හරි මම හිතනවා මගේ පළවෙනි වීඩියෝ එපිසෝඩ් එක ගොඩක් අය නරඹන්න නැති කියලා. සහ ඒකෙන් බේසික් අයිඩියා එකක් ලබා ගන්න නැති කියලා මොනවද මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ කියන එක. ඒ වීඩියෝ එපිසෝඩ් එක නරඹුවේ නැත්නම් මම ඒකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා පහළ. ඒක ගිහිල්ලා බලලා මේ වීඩියෝ එක බලන්න එන එක තමයි ගොඩක් හොඳ. හරි. අද මම කරන්න හිතාගෙන ඉන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි කොහොමද මේ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ කියලා. ටිකක් ගැඹුරින්. ඒ කියන්නේ ටිකක් ටෙක්නිකල් සයිඩ් එකට බර කළා. මම කලින් වීඩියෝ එකේදී, ඒ කියන්නේ එපිසෝඩ් 1 එකේදී පැහැදිලි කළා මේක සරලව කොහොමද වෙන්නේ කියලා. නමුත් අද අපි බලමු කොහොමද මේ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ කියලා ගැඹුරින්. right තව පොඩි උපදෙසක් දෙන්න ඕනි ඉදිරියට යන්න කලින් මේ අලුතෙන් ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එකට එන්න ඉන්න අයට සහ ඉන්න අයට යමක් කරන්න පටන් ගන්න කලින් ඒ ගැන පොඩ්ඩක් හදාරන්න ඕනේ. මම මේ දෙක කියන හේතුව තමයි මම දැකලා තියෙනවා මේ ලංකාවේ සමහරක් කට්ටිය මේ අද දැනගන්නවා ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොනවද කියලා හෙට පටන් ගන්නවා ට්‍රේඩ් කරන්න. මේක ඇත්තටම සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඕන දෙයක් කරන්න පටන් ගන්න කලින් ඒ පිළිබඳව පොඩ්ඩක් හදාarලා ඉවරලා තමයි ඒ සබ්ජෙක්ට් එකට බහින්න ඕනි. නැත්තම් ඒක නිකන් අඳුරේ අතපත ගන්නවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් ගොඩක් අය මේක නිසා අමාරු වැටෙනවා. මේ තමන් කියන්නේ ඉන්වෙස්ට් කරන ඒ මුදල් ප්‍රමාණය නැති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් කෝකටත් වඩා හොඳයි මේ යමක් කරන්න පටන් ගන්න කලින් ඒ දේ පිළිබඳව හදාරන එක. ඉතින් හොඳම දේ තමයි මේ ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එකට આવොත් හොඳම දේ තමයි මගේ වීඩියෝ ප්‍රසන්ටේෂන් සීරීස් එක බලලා ඒකෙන් අයිඩියා කරගෙන ඊට පස්සේ මේ ෆීල්ඩ් එකට එන එක. හරි. ඉදිරියට යන්න කලින් පොඩ්ඩක් මම ගැන කියන්න ඕනේ කවුද මම කියන එක. මගේ නම තමයි රංගන පුංචිහේවා. මම මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි ඉංජිනේරු අංශයෙන් ගෞරව උපාධියක් ලබා ගත්ත කෙනෙක්. මම මේ ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ 2016 ඉඳලා. 2016 මුල් භාගයේ වගේ ඉඳලා. නමුත් මේ දේ පිළිබඳව මම අහලා තිබ්බ 2015 දී බැහැලම් වැඩ කරන්න ගත්තේ 2016 දී. මේක ඇත්තටම මම කරන්නේ විනෝදාංශයක් විදිහට. හරි දැන් අපි ඉදිරියට ගිහිලා බලමු කොහොමද මේ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ කියලා. ඇත්තටම බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි දැනගන්න ඕනි සාමාන්‍ය මුදල් හුවමාරුවක් වෙන්නේ කොහොමද කියලා. හේතුව තමයි. එතකොට අපිට මේ දෙක කම්පෙයාර් කරලා අපිට බලන්න පුළුවන් මේ දෙක අතර තියෙන වාසි අවාසි මොනවද, සමානකම් වෙනස්කම් මොනවද කියන එක. හරි. දැන් මේ මනි ට්‍රාන්සැක්ෂන් එකක් කියන දේ ගොඩක් අය දන්න දෙයක්. එදිනදා ජීවිතේ ගොඩක් පාවිච්චි වෙන දෙයක්. එක්කෙනෙක්ගේ account එකේ ඉඳලා තව කෙනෙක්ගේ account එකට සල්ලි යවන එක බැංක් එකක් හරහා. ඉතින් මම මේ දේ පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගත්තා. අපි හිතමු ඇලෙක්ස් කියලා පුද්ගලෙක් ඉන්නවා USA වල. ඊට පස්සේ මේ සාරා කියලා ලේඩි කෙනෙක් ඉන්නවා UK වල. හරිද? එතකොට මේ ඇලෙක්ස් කියන පුද්ගලයාට ඩොලර් 100ක් යවන්න ඕනි සාරා කියන කෙනාට. එතකොට ඇලෙක්ස්ට කරන්න පුළුවන් ලේසිම දේ තමයි බැංක් එකක් හරහා මේ ට්‍රාන්සැක්ෂන් එක කරන එක. දැන් ඔය කට්ටියට පේන නැති මේ ට්‍රාන්සැක්ෂන් එක ඇත්තටම ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් එකක්. හරිද? මොකද USA වල ඉඳලා UK වලට තමයි සල්ලි යවන්නේ. එතකොට ඇලෙක්ස් ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? බැංක් එකට ගිහිල්ලා බැංක් එකට ලබා දෙනවා තමන්ගේ ෆන්ඩ්ස්. දැන් මෙතන කියනවා put $110 110ක් දාන්න. නමුත් ඇලෙක්ස්ට යවන්න ඩොලර් 100යි. ඇයි මේ 110ක් දාන්නේ? හේතුව තමයි ගොඩක් අය දන්න බැංක් ෆීස්. එතකොට මේ ඩොලර් 10 කියන එක ෆී කියන කැටගරි එකට අයිති වෙනවා. එතකොට ෆී කියන කැටගරි එකේ තියෙන්නේ මොනවද? ගාවර්න්මන්ට් එකෙන් එන ටැක්සස්, බැංක් එකෙන් කරන charges, CC ඒ වගේ දේවල් ඔක්කොම අඩංගු වෙනවා. හරිද? දැන් ඊට පස්සේ මේ ඩොලර් 110
බෑන්ක් එකට ලබා දුන්නට පස්සේ ඇලෙක්ස් සහ ට්‍රාන්සැක්ෂන් එක පටන් ගත්තට පස්සේ බෑන්ක් එක මොකද්ද කරන්නේ? බෑන්ක් එකෙන් කරන්නේ ඉස්සෙල්ලාම මේ ට්‍රාන්සැක්ෂන් එක අයිඩෙන්ටිෆයි කරනවා. අයිඩෙන්ටිෆයි කරනවා කියලා කියන්නේ කවුද මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්නේ? කාටද මේ සල්ලි යන්න ඕනි? දැන් ට්‍රාන්සැක්ෂන් එක කරන්නේ ඇලෙක්ස්නේ. එතකොට ඇලෙක්ස් කියන්නේ මේ ඇලෙක්ස්මද ඇත්තටම? ඒ වගේ ඩීටේල්ස් බලනවා. හරි. එතකොට ඒ වගේ ඩීටේල්ස් බලන්න ඕනේ ට්‍රාන්සැක්ෂන් එක වැලිඩේට් කරන්න කලින් සාමාන්‍යයෙන් බෑන්ක් එක. ඊට පස්සේ චෙක් කරනවා ඇලෙක්ස් ගාව enough funds ප්‍රමාණවත් තරම් මුදල් තියනවාද මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න. ඊට පස්සේ තමයි බෑන්ක් එකෙන් ඒ දේ වැලිඩේට් කරන්නේ. ඉතින් අපි එන්නේ හේතුව හින්දා බෑන්ක් එකට කියනවා trusted third party එකක් කියලා. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයක් විශ්වාසදායක. එකෙන් අදහස් වෙන්නේ මේ ඇලෙක්ස් කියන කෙනා මේ බැංකුව විශ්වාස කරනවා සල්ලි සාර කියන කෙනාට යවයි කියලා. හරි. ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් වුණාට පස්සේ සාරට මුදල් ලැබෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්න මොනවද? මෙතන ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා. මූලිකව අපි ගත්තොත් ෆීස්. හරි. ඒක හංගන්න බෑ. ෆීස් කියන එක ලොකු ප්‍රශ්නයක් මෙතන. දැන් ෆීස් $10 යනවා. සාම ට්‍රාන්සැක්ෂන් එක $100යි ෆීස් $10යි. එතකොට පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් 10% ෆී එකක් යනවා මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න. හරි. ඒක ඇත්තටම ලොකු amount එකක්. ලොකු ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට ලොකු ෆී එකක් යනවා. හරිද? මොකද පර්සන්ටේජ්ස් වෙනස් වෙන්නේ නැහනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ බැංකුවල තියෙන ෆීස් රේන්ජ් එක සාමාන්‍යයෙන් 7-8 ඉඳලා 12-13 මේ වගේ රේන්ජ් එක යන්නේ. ඉතින් මම ඇවරේජ් එකක් විදිහට තමයි මේ 10% කියන එක ගත්තේ. ඊළඟට අපි ගන්න ඕනි මේකට ගතවන කාලය. ට්‍රාන්සැක්ෂන් එක වෙන්න ගතවන කාලය. සාමාන්‍යයෙන් මේක ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් එකක් හින්දා සාමාන්‍යයෙන් දින 1 ඉඳලා දින 3 දක්වා කාලයක් ගත වෙනවා මේ දෙයට. හරි. හේතුව තමයි අර process එක වෙන්න ටිකක් කල් ගත වෙනවා. ඒ ට්‍රාන්සැක්ෂන් එක වැලිඩේට් කරන්න. ඉතින් ඒක ඉන්ස්ටන්ට් වෙන්නේ නැහැ. දැන් එතකොට හදිස්සියකට සල්ලි යවුවොත් එහෙම ලබා ගන්න බැරි වෙනවා සාරට. මොකද ඒකට යන කාලයත් එක්ක. හරි. ඉතින් මෙන්න මේක හින්දා ගොඩක් අය අපහසුතාවයට පත් වෙනවා මේ ට්‍රාන්සැක්ෂන් වල. දැන් අපි බලමු කොහොමද මේ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නේ කියලා. සහ මේ බිට්කොයින් කියන ට්‍රාන්සැක්ෂන් එකෙන් මොන වගේ උත්තරද? ඒ කියන්නේ මොන වගේ සොලියුෂන්ස්ද දීලා තියෙන්නේ කියලා අර කලින් අපි කතා කරපු මනි ට්‍රාන්සැක්ෂන් එකේ තියෙන ප්‍රශ්න වලට. ඇත්තටම බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඒ හා සම්බන්ධ තියෙනවා ටර්ම්ස් වගේ බේසික් ටර්ම්ස් කියන වචන සෙට් එකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉස්සෙල්ලා අපි මේ ඉගෙන ගන්න ඕනි දේ තමයි ඕපන් ලෙජර් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඕපන් ලෙජර් එකක් කියන එකේ ඩෙෆිනිෂන් එක තමයි a public and open book of financial accounts. හරි. ඒක තේරුම් නැත්නම් මම කියන්නම් පොඩි උදාහරණයකින්. දැන් අපි හිතමු මගේ බැංකුව ලංකාවේ තියෙන මගේ account එක තියෙන බැංකුවට මම ගිහිල්ලා කියනවා මේ මගේ account එකේ statement එකක් ඕනේ. මගේ account එකේ කොහොමද transaction උනේ කියලා බලන්න ඕනේ කියලා. හරි? එතකොට බැංකුවෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ඒක ලබා දෙනවා. නමුත් වෙන කෙනෙක් ගිහිල්ලා ඇහුවොත් බැංක් එකෙන් මගේ transaction වෙච්ච statement එකක් ඕනි කියලා බැංක් එකෙන් ඒක ලබා දෙන්නේ නැහැ. එතකොට ඒක open ledger එකක්ද? ඒක open ledger එකක් නෙමෙයි. open ledger එකෙන් කියන්නේ open account පොතක් වගේ. කියන්නේ open account statement එකක් වගේ. දැන් හිතන්නකෝ බැංකුවක් තියෙනවා. ඒ බැංකුවෙන් ඕන කෙනෙක්ගේ transaction එකක්. ඒ කියන්නේ ඒ බැංකුවත් එක්ක ඩීල් කරන ඕන කෙනෙක්ගේ transaction එකක් බලන්න ඕන කෙනෙකුට අවස්ථාවක් ලබා දෙනවා කියලා. අන්න ඒකට තමයි open ledger එකක් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන බැංකුවල ඒ දේ කරන්නේ නැහැ. ලංකාවේ වෙන කෙනෙක්ගේ transaction වෙච්ච දේවල් බලන්න අපිට chance එකක් දෙන්නේ නැහැ. හරි. ඉතින් මෙන්න මේ open ledger කියන එක ඉතාමත් වැදගත් bitcoin transaction වලට. මොකද bitcoin transaction වල තියෙන්නේ මේ open ledger කියන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට අනිත් අයගේ transactions ගිහිල්ලා බලන්න පුළුවන්. මොනවද වෙච්ච මුදල් හුවමාරු වෙච්ච දේවල් ගිහිල්ලා අපිට check කරලා බලන්න පුළුවන්. එන්නේ ඒකින්ද තමයි කියන්නේ public and open book of financial accounts කියලා. හරි. දැන් අපි මේක මම මේ පොඩි උදාහරණකින් මම පැහැදිලි කරන්නම්. අපි හිතමු ABCD කියලා. මේ 4 දෙනෙක් ඉන්නවා මේ transaction network එකක. හරි. මේ 4 දෙනා විතරයි ඉන්නේ.
එතකොට මේ හතර දෙනාටම ඕපන් ලෙජර් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම කෙනාටම බලන්න පුළුවන් account පොතක්. එතකොට මුලින්ම අපි හිතමු A කියන කෙනා ගාව ඩොලර් 10ක් තියෙනවා කියලා. එතකොට A has $10. A has $10 කියලා ඒ account පොතේ ලියවිලා තියෙනවා. එතකොට මේක මේ හතර දෙනාටම බලන්න පුළුවන්. ඊට පස්සේ A කියන කෙනා B කියන කෙනාට යවනවා ඩොලර් 5ක්. එතකොට මොකද වෙන්නේ? A sends B $5 කියන එක ලියවෙනවා account පොතේ. ඒක ලියවෙන්නේ කලින් A has $10 කියන එකට පස්සේ. හරි? ඊට පස්සේ දැන් B කියන කෙනා ගාව ඩොලර් 5ක් තියෙනවා. ඊට පස්සේ B කියන කෙනා D කියන කෙනාට යනවා ඩොලර් 3ක්. එතකොට ඒකත් ලියවෙනවා ඒ account පොතේ. ඊට පස්සේ D කියන කෙනා C කියන කෙනාට යවනවා ඩොලර් 1ක්. එතකොට මේ ඒකත් ලියවෙනවා ඒ account පොතේ. එතකොට මේක පිළිවෙලකට ලියවෙනවා. එතකොට ඉස්සලා මේ $10 තිබ්බා. ඊළඟට A B ට ඇව්ව 5ක්, ඊට පස්සේ B D ට ඇව්ව 3ක්, ඊට පස්සේ D C ට ඇව්ව 1ක්. දැන් මේක පිළිවෙලකට ලියවිලා තියෙනවා. මේක හැම කෙනාටම බලන්න පුළුවන්. දැන් මෙතන තියෙන ඊළඟ දේ තමයි අපි හිතමු A කියන කෙනා C කියන කෙනාට යවන්න හදනවා ඩොලර් 15ක්. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඇයි? A කියන කෙනා ගාව තියෙන්නේ ඩොලර් 15කට අඩුවේ. ඒ ගාව කලින් තිබ්බේ ඩොලර් 10යි. A B ට ඇව්ව ඩොලර් 5ක්. එතකොට ඒ ගාව ඉතුරුලා තියෙන ඩොලර් 5යි. නමුත් A කියන කෙනා try කරනවා C කියන කෙනා ඩොලර් 15ක් යවන්න. මේ දේ කරන්න බෑනේ. මොකද මෙයා ගාව මේ ප්‍රමාණවත් තරම් මුදල් නැහැ. හරි? එතකොට මේ වගේ දෙයක් කරන්න හැදුවොත් මොකද වෙන්නේ? දැන් account පොතේ ලියනවා A. A කියලා ලියනවා මම මේ C ට 15ක් යවනවා කියලා. එතකොට මේක හැම කෙනාටම බලන්න පුළුවන්. B කියන කෙනාට බලන්න පුළුවන්, D කියන කෙනාට බලන්න පුළුවන්. බලලා තීරණය කරන්න පුළුවන්. A ගාව තියෙන ඩොලර් 15ට අඩුවෙන් ඒකින්ද A කියන කෙනාට ඒක කරන්න බෑ කියලා. එතකොට ඒක ලියවෙනවද account පොතේ? නැහැ. එතකොට ඒක වැරදි කියන එක හැම කෙනාටම මේ පෙන්눔 කරනවා. හරි? ඔන්න ඕකට තමයි public open ledger එකක් කියලා කියන්නේ. මොකද මේ ledger එක මේ account පොත හැම කෙනාටම බලන්න පුළුවන්. හරි? හැම කෙනාටම බලන්න පුළුවන්. එතකොට මේ අපි transaction වෙච්ච දේවල් වලට අපි කියනවා block එකක් කියලා. එතකොට A has $10 කියලා මුලින්ම කියපු එකට අපි කියන එක block එකක්. ඊට පස්සේ A B ට ඇව්වා කියන එක ඩොලර් 5ක් කියන එක කියන එක block එකක්. ඒ වගේ මේ තියෙන්නේ blocks. හරිද? එතකොට මෙන්න මේ concept එක තමයි Bitcoin transaction එකක වෙන්නේ. එතකොට Bitcoin transaction එක තියෙන්නේ public ledger එකක්. ඒ කියන්නේ open ledger එකක්. ඒ කියන්නේ හැම කෙනාම කරපු transaction හැම කෙනාටම බලන්න පුළුවන්. එතකොට සාමාන්‍ය බැංකුවක වගේ නෙමෙයි. හරි? අපි ඊළඟට යමු open distributed ledger එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. හරි? කලින් කිව්වේ open public ledger එකක්. එතකොට එක public ledger එකයි. ඒ කියන්නේ එක ledger එකයි. ඒ කියන්නේ එක account පොතයි ඔක්කොටම තියෙන්නේ. අපි හිතමු මේ public ledger කියන එකක් වෙනුවට අපි මේක ව්‍යාප්ත කරනවා කැමති අය අතර. හරි? හැම කෙනාම අතර. එතකොට දැන් කලින් තිබ්බ එකයි දැන් ඒ සමානම ඒ ledger එක හැම කෙනා ගාවම තියෙනවා. හරි? දැන් A ගාව තියෙනවා මම මෙතන උදාහරණයක් මම කියන්නේ A ගාව තියෙනවා ඒ ledger එක D ගාව තියෙනවා ඒ සමානම ledger එක. හරිද? එතකොට ඒ සමාන ledger එක හැම කෙනා ගාවම තියෙන. එතකොට අපි කියන එකට distributed ව්‍යාප්ත කරපු public ledger එක කියලා. එතකොට මේ Bitcoin වල blockchain එක කියලා කියන්නේ මෙන්න මේ public ledger එකට. මම කලින් කිව්වා මේ වෙච්ච transaction තමයි blocks කියන්නේ. ඒවා මෙහෙම පිළිවෙලකට ලියලා ඒවා connect ලා තියෙන කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මේ block. එතකොට මේ connect ලා තියෙන එකට අපි කියනවා chain. එතකොට මේකට අපි කියනවා blockchain එක කියලා. එතකොට Bitcoin වල තියෙන්නේ open distributed blockchain එකක්. හරිද? ඊළඟට අපි බලමු මොකද්ද මේ Bitcoin network එකක nodes කියන්නේ කියලා. හරිද? දැන් මේක උදාහරණයක් මම ගන්නම් පොඩි ලෝකසිතියම. හරි? මේ ලෝකසිතියමේ ඔය කටට පේන ඇති නිල් පාට ඩොට් නිල් පාට සලකුණු වලින් පෙන්වන්නේ nodes. ඒ කියන්නේ ඒ network එකේ තියෙන accounts. දැන් ඇත්තටම මේ Bitcoin network එක ගත්තොත් මේ
මේ නෝඩ්ස් නෙට්වර්ක් එක ඉතාමත්ම සංකීර්ණයි. ඒක නිසා තමයි මම මේ සරල එකක් ගත්තේ. මීට වඩා ගොඩාක් කම්ප්ලෙක්ස් මේ බිට්කොයින් නෙට්වර්ක් එක. එහෙම ඒ වගේ දෙයක් දාලා පැහැදිලි කරන්න ගියාම පැහැදිලි වෙන්නේ නැති හින්දා තමයි මම මේ වගේ සරල එකක් ගත්තේ. දැන් හිතන්න මේ ලෝකයේ අතර තියෙන මේක තමයි බිට්කොයින් නෙට්වර්ක් එක කියලා. හරිද? මම කලින් ඔය කට්ටියට පැහැදිලි කරා බිට්කොයින් නෙට්වර්ක් කියන්නේ P2P, ඒ කියන්නේ peer to peer. ඒ කියන්නේ එක යූසර් කෙනෙක් ඉඳලා තව යූසර් කෙනෙක්ට ඩිරෙක්ට්ලි යවන්න පුළුවන්. දැන් හිතන්න මෙතන අපේ ටොරන්ටෝ වල ඉන්න එක යූසර් කෙනෙක්, ලොස් ඇන්ජලිස් වල ඉන්න තව යූසර් කෙනෙක්. එතකොට ටොරන්ටෝ වල ඉන්න යූසර්ට ලොස් ඇන්ජලිස් ඉන්න යූසර්ට සල්ලි යවන්න ඕන නම් එයාට ඩිරෙක්ට්ලි යවන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. හරි, ඒක මම පැහැදිලි කළා පළවෙනි වීඩියෝ එකේදී. හරිද? එතකොට මම පැහැදිලි කළා කලින් මොකද්ද මේ බිට්කොයින් නෙට්වර්ක් එකක් කියන්නේ කියන එක. එතකොට ඒ දේවල් පිළිබඳ මේ තේරුම් ගන්න ටිකක් අමාරු නම් කරුණාකරලා පළවෙනි වීඩියෝ එකට ගිහිල්ලා බලලා එන්න. දැන් හරි. දැන් අපි හිතමු මේක තමයි බිට්කොයින් නෙට්වර්ක් එක කියලා. එතකොට මේ නෝඩ්ස් කියලා කියන්නේ ඉන්න යූසර්ස්ලා. හරි. තමන්ගේ වොලට්ස් එක ඉන්න යූසර්ස්ලා. හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕනි මොනවද මේ ස්පෙෂල් නෝඩ්ස් කියන්නේ කියලා. ස්පෙෂල් නෝඩ්ස් called miners. මයිනර්ස්ලා ගැන පොඩි අයිඩියා එකක් මම දුන්න කලින්. මම කිව්වා මයිනර්ස්ලා කියන්නේ මේ බිට්කොයින් නෙට්වර්ක් එක බලා ගන්න කට්ටිය කියලා. හරිද? එතකොට මම කලින් සාමාන්‍ය මුදල් හුවමාරුවකදී වෙන දේ පැහැදිලි කරනකොට කිව්වා බැංකුවෙන් මේ ට්‍රාන්සැක්ෂන් කන්ෆර්ම් කරන්න ඕනේ, වැලිඩේට් කරන්න ඕනේ කියලා. එතකොට ඒ සමාන දේ මේ බිට්කොයින් නෙට්වර්ක් කියන එකටත් අදාළයි. නමුත් බිට්කොයින් නෙට්වර්ක් එකේ සෙන්ට්‍රලයිස්ඩ් ඔතොරිටි එකක් නැහැ. ඒ කියන්නේ බැංකුව වගේ එකක් නැහැ මේ බිට්කොයින් නෙට්වර්ක් එකේ. එතකොට කවුරු හරි කෙනෙක් ඉන්න ඕනි මේ ට්‍රාන්සැක්ෂන් කරන ඒවා වැලිඩේට් කරන්න. හරිද? දැන් මම කලින් දැන් එක පැහැදිලි වුණා තමන් කියන්නම් ආයි පාරක්. දැන් බැංකුවේදී ඇලෙක්ස් කියන කෙනා සල්ලි දෙනවා බැංකුවට. බැංකුව තමයි ඔක්කොම චෙක් කරලා ඉවරලා සාරට සල්ලි යවන්නේ. හරි. නමුත් බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එක අතරමැදියෙක් නැහැ. එතකොට ඇලෙක්ස් සාරට ඩිරෙක්ට්ලි යවන්න පුළුවන් සල්ලි ඉන්ටර්නෙට් එක හරහා. නමුත් ඒ ට්‍රාන්සැක්ෂන් එක එතකොට ඒ ට්‍රාන්සැක්ෂන් එක කවුරු හරි කන්ෆර්ම් කරන්න කෙනෙක් හිටියේ නැතොත් වෙන්නේ එතකොට දැන් මේ ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරන්න කවුරුවත් හිටියේ නැතොත් වෙන්නේ ඕන කෙනෙකුට Tamanට කැමති විදිහට මේ ට්‍රාන්සැක්ෂන්ස් කරන්න පුළුවන්. හරි? එතකොට ඉල්ලීගල් ඒවා කරන්න පුළුවන්, ලීගල් ඒවා කරන්න පුළුවන්. ඒ වගේ ට්‍රාන්සැක්ෂන් Tamanට කැමති විදිහට කරන්න පුළුවන්. නමුත් කවුරු හරි ඉන්න ඕනේ මේ නෙට්වර්ක් එකේ මේ ඇත්ත ට්‍රාන්සැක්ෂන්ද වෙන්නේ නැත්නම් බොරු ට්‍රාන්සැක්ෂන්ද වෙන්නේ කියලා වෙන් කරන්න. අන්න ඒ අයට තමයි අපි කියන්නේ මයිනර්ස්ලා කියලා. එතකොට මයිනර්ස්ලාගේ ඩෙෆිනිෂන් එක තමයි keep the ledger updated by solving math problems and maintain the system security. එතකොට මම කලින් කියපු open ledger එක මම කෝ open ledger එක තියාගන්න පුළුවන් කියලා කට්ටියකට. දැන් අපි කලින් මේකට ගිහිල්ලා බැලුවොත් කියන මම කොහොම public ledger එක maintain කරන්න පුළුවන් කියලා කට්ටිය ඕන කෙනෙකුට. හරි. දැන් මේක ඇත්තටම හැම කෙනාටම බලන්න පුළුවන්. හැබැයි මේක අප්ඩේට් කරන්න සහ මේන්ටේන් කරන්න පුළුවන් ඒ නෙට්වර්ක් එකේ ඉන්න ඒ කියන්නේ සමහර කට්ටියකට විතරයි. ඉතින් මෙන්න මේ A සහ D කියන අයට කියන අපි මයිනස්ලා කියලා. එතකොට ඒ කට්ටිය තමයි මේ public ledger එක හැම වෙලේම මේන්ටේන් කරන්නේ. ට්‍රාන්සැක්ෂන් උනොත් ඒක මේකේ ලියන්නේ. දැන් ඊළඟ බ්ලොක් එකේ ලියලා ඒක මේ සිස්ටම් එකට අප්ඩේට් කරන්නේ මේ මයිනස්ලා කියන කට්ටිය. හරි? දැන් අපි ආයි ඉදිරියට යමු. දැන් මේ රතු පාට ඩොට් වලින් පෙන්වන්නේ මයිනස්ලා කියන කට්ටිය. මීට වඩා ගොඩාක් ඉන්නවා. නමුත් මේක මේ ඇත්තටම සරල උදාහරණයක් විතරයි. හරිද? දැන් ඇත්තටම මේ මයිනස්ලා ගැන මම ඉදිරියට පැහැදිලි කරනවා in detail. හරිද? දැනට මේ මතක තියාගන්න මොකද්ද මේ concept එක මොකද්ද? මයිනස්ලා කියන එක සහ nodes කියන ඒ open ledger ඒ වගේ ඒකේ concept එක විතරක් දැනට මතක තියාගන්න. ඉදිරියට මම පැහැදිලි කරන්නම් ඒක විස්තරාත්මකව. හරිද? ඊට පස්සේ right. දැන් තමයි අපි එන්නේ Bitcoin transaction එකක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් මම මුලින් පැහැදිලි කරා මේ basic terms මොනවද කියලා. එතකොට ඒ terms අතරම වැදගත් වෙනවා මේ Bitcoin transaction එක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. හරිද? හරි. දැන් අපි මේක පුළුවන් තරම් සරල විදිහට කරන්න try කරමු.
අපි හිතමු A කියලා පුද්ගලෙක් ඉන්නවා B කියලා පුද්ගලෙක් ඉන්නවා. A කියන පුද්ගලයා B කියන පුද්ගලයාට බිට්කොයින් 5ක් යවන්න අවශ්‍යයි. එතකොට මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා වගේ A කියන පුද්ගලයා B කියන පුද්ගලයාගේ පබ්ලික් ඇඩ්‍රස් එක දාලා බිට්කොයින් කියන ප්‍රමාණය ඒ කියන්නේ 5 බිට්කොයින් කියන ප්‍රමාණය ඒකට ඇඩ් කළා මේ සෙන්ඩ් කියන එක එබුවට පස්සේ කෙලින්ම B කියන කෙනාට ඒ බිට්කොයින් ප්‍රමාණය යනවා ඩිරෙක්ට්ලි. නමුත් මේකේ ප්‍රොසෙස් එකක් තියෙනවා. මැද ඒ සෙන්ඩ් කියන එක එබුව වෙලාවෙ ඉඳලා B කියන කෙනාට ඒ බිට්කොයින් ප්‍රමාණය යනකම් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක මොකක්ද කියලා ඉන් ඩීටේල් දැනගන්න එක ඉතාමත්ම වටිනවා ඉදිරියට බිට්කොයින් පිළිබඳව ඉගෙන ගන්න ඉන්න අයට. හරිද? මොකද මේක තමයි බේස් එක ගොඩක් ක්‍රිප්ටෝකරන්සිස් වල. හරි මේ බිට්කොයින් වල තියෙන මේ ප්‍රොසෙස් එකම තමයි ගොඩක් ක්‍රිප්ටෝකරන්සි වල පාවිච්චි වෙන්නේ පොඩි මොඩිෆිකේෂන් එක. ඉතින් අපි බිට්කොයින් වල වෙන ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් දැනගත්තාම අපිට පුළුවන් අනිත් දේවල් තේරුම් ගන්න පහසුවෙන්ම. හරි. දැන් අපි හිතමු A කියන කෙනා ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ A කියන කෙනා බිට්කොයින් 5ක් දාලා B කියන කෙනාගේ පබ්ලික් ඇඩ්‍රස් එක දාලා එයා සෙන්ඩ් කරනවා. එතකොට පළවෙනියට වෙන්නේ A කියන කෙනා ඒ ට්‍රාන්සැක්ෂන් එක කරනකොට එයා ට්‍රාන්සැක්ෂන් මැසේජ් එකක් හදනවා. ඒ කියන්නේ මම B කියලා කෙනෙක් ඉන්නවා මට මගේ account එකේ ඉඳලා B කියන කෙනාට බිට්කොයින් 5ක් යවන්න ඕනි කියන ට්‍රාන්සැක්ෂන් මැසේජ් එක ලියනවා. එතකොට මේ බිට්කොයින් කියන ෆීල්ඩ් එකේදී අපි කියනවා මේ ට්‍රාන්සැක්ෂන් මැසේජ් එකකට බ්ලොක් එකක් කියලා. දැන් මම කලින් පැහැදිලි කළා ඒක. හරි? අර මම පොඩි උදාහරණයක් අරගෙන පැහැදිලි කරේ 4 දෙනෙක් එක්ක. එතකොට ඒකේ ලියනවා A has $10 A B ට යවනවා $5 ඒ වගේ ඒ ට්‍රාන්සැක්ෂන් ඒවට අපි බ්ලොක් එකක් කියනවා කියලා. ඒ වගේ තමයි මෙතන. දැන් මෙතන අපි කියන්නේ මේ ට්‍රාන්සැක්ෂන් මැසේජ් එකට. ඒ කියන්නේ A කියන කෙනා B කියන කෙනාට යවන ඒ බිට්කොයින් 5 කියන ප්‍රමාණය යවන එක කියනවා එක බ්ලොක් එකක් කියලා. ඒ ට්‍රාන්සැක්ෂන් එකට අපි කියනවා එක බ්ලොක් එකක් කියලා. හරිද? රයිට්. අපි දැන් ගිහලා බලමු මොකද්ද මේ බ්ලොක් එකක් කියන්නේ කියලා. ඒක ඉතා වැදගත්. හරි? දැන් අපි බලමු මොකද්ද මේ බ්ලොක් එකක් කියන්නේ සහ බ්ලොක් එකක තියෙන යුනික් ID එක සහ බ්ලොක් එක ඇයි පාවිච්චි වෙන්නේ කියන එක. එතකොට මේකේ ටොපික් එක තමයි creating a block and a digital signature. දැනට මතක තියාගන්න මේ වචන දෙක ඉදිරියට එනවා මොකක්ද ඒ කියන එක. මේකත් ඇත්තටම මම පැහැදිලි කරන්නේ පොඩි උදාහරණයක් අරගෙන. හරි? මම කලින් ගත්ත උදාහරණෙම A කියලා පුද්ගලෙක් ඉන්නවා B කියලා පුද්ගලෙක් ඉන්නවා. A කියන පුද්ගලයාට යවන්න ඕනේ බිට්කොයින් 5ක් B කියන පුද්ගලයාට. හරි? එතකොට A කියන කෙනා ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? එයා තමන්ගේ wallet එකට log වෙලා එයා transaction message එකක් හදනවා. ඒ කියන්නේ B කියන පුද්ගලයාගේ public address එක දාලා එයා කියනවා මට B කියන කෙනාට. එතකොට A කියන කෙනා කියනවා මට B කියන කෙනාට බිට්කොයින් 5ක් යවන්න ඕනි කියලා. ඒක ලියලා send කරනවා. හරි. දැන් මේ send කියන එක වෙනකොට මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම වෙන්නේ මේ ඒ හදපු transaction message එක encrypt කරන්න ඕනේ. හරිද? encrypt කරන්න හේතුව මොකද්ද? එතකොට encrypt කරනවා කියලා කියන්නේ ඒ transaction message හදලා ඒ transaction message එක අනිත් අයට කියවන්න බැරි වෙන්න සහ අනිත් අයට වෙන අයට ඒ transaction message එක වෙනස් කරන්න පුළුවන් කම. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන්කම නැති කරන එක. ඒකට තමයි encrypt කරනවා කියලා කියන්නේ. encrypt කරන්න නැතුව යවුවොත් මොකද වෙන්නේ? ඒ transaction message හැදුවට පස්සේ වෙන පුද්ගලයෙකුට ඇවිල්ලා ඒ transaction message එක වෙනස් කරන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් B වෙනුවට ඒ තමන්ගේ ඒ ඇඩ්‍රස් එක දාලා ඉවරලා වෙනස් කරන්න. හරි? ඒ දේ කරන්න පුළුවන්. ඉතින් ඒ දේ කරන්න බැරි වෙන තමයි මේ encrypt කරනවා කියලා කියන්නේ. හරි? encrypt කරන්නේ කොහොමද? encrypt කරන්නේ මම කලින් කිව්වා ඒ කියන කෙනාගේ wallet එකට keys ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි private key කියන්නේ කියලා. private key කියන්නේ ඒ wallet එකට unique. එතකොට ඒ කියන කෙනා විතරයි ඒ private key එක දන්නේ. හරිද? ඒ කියන කෙනා විතරයි තමන්ගේ private key එක දන්නේ. එතකොට තමන්ගේ private key එක පාවිච්චි කරලා ඉවර වෙලා ඒ transaction message එක encrypt කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ
අපි කියනවා ඒ ට්‍රාන්සැක්ෂන් මැසේජ් එක එන්ක්‍රිප්ට් කරාට පස්සේ ඒ ට්‍රාන්සැක්ෂන් මැසේජ් එකට අපි යුනික් ID එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ විශේෂිත වූ ID එකක් දෙන්න ඕනේ. නැත්නම් Bitcoin network එකට අඳුර ගන්න බෑ මේ වෙන් කරලා. හරි. දැන් අපි හිතමු A කියන කෙනා B කියන කෙනා ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට මේ යුනික් ID එකක් දුන්නේ නැතොත් තව ඒ හා සමානව අනිත් තව ට්‍රාන්සැක්ෂන් වෙන දේවල් එක්ක ඒක මික්ස් වෙලා Bitcoin network එකට අඳුර ගන්න බැරි වෙනවා. හරිද? එතකොට Bitcoin network එකට ඒ දේවල් ට්‍රාන්සැක්ෂන් හරියට කරන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? හැම ට්‍රාන්සැක්ෂන් එකටම විශේෂිත වූ ID එකක් ලබා දෙන්න ඕනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ ඩිජිටල් සිග්නේචර් කියලා. මේ ඩිජිටල් සිග්නේචර් එක හම්බෙන්නේ ඒ කරන ට්‍රාන්සැක්ෂන් මැසේජ් එක සහ ඒ කියන කෙනාගේ ප්‍රයිවට් කී කියන ඒ දෙක පාවිච්චි කරලා. එතකොට මේක ඇත්තටම සමාන වෙනවා අපි චෙක් එකක් ලියනකොට. හෝ මොකක් හරි බැංක් එකට ගිහිල්ලා අපි ට්‍රාන්සැක්ෂන් එකක් කරනකොට අපි සයින් කරන්නේ. අපේ මේ අත්සන ගහන්නේ මේ කොලේ. ඒකේ ඒ අත්සනෙන් තමයි ඒ කට්ටිය බලන්නේ මේ මෙයා ඇත්තටම මෙයාමද කියලා. හරිද? ඒ කියන්නේ ඒ කියන්නේ ඒමද කියන එක. ඉතින් මේ ඩිජිටල් සිග්නේචර් එක පාවිච්චි වෙන්නේ මේ ඒ කියන්නේ ඩිජිටල් සිග්නේචර් එක තමයි උදව් කරන්නේ Bitcoin network එකට මේ ට්‍රාන්සැක්ෂන් එක වැලිඩේට් කරන්න. ඒ කියන්නේ මේ ට්‍රාන්සැක්ෂන් එක කලේ Aමද සහ කවුද B කියන්නේ B කියන කෙනාට යවන්න ඕනි. අන්නේ ඩීටේල්ස් ටික වැලිඩේට් කරන්නේ මෙන්න මේ ඩිජිටල් සිග්නේචර් එක හරහා. හරි. එතකොට අපි ඒකේ ඩෙෆිනිෂන් එක කිව්වොත් signature can be used to verify sender own the private key without revealing it. Using complex mathematical algorithm, this is also known as the witness. හරි. දැන් මේක තේරුම් නැත්තම සිංහලෙන් කියන්න මොකද්ද කියලා. මේ signature කියන එක උදව් කරනවා Bitcoin network එකට A කියන කෙනා B කියන කෙනාට මේ transaction එක කරනවා කියන එක validate කරන්න. ඕක තමයි සරලම මේ explanation එක. හරි. ඒක කරන්නේ කොහොමද කියලා තව ටික වෙලාවකින් එනවා. හරි. දැන් A කියන කෙනා සල්ලි යවුවට පස්සේ B කියන කෙනාට ලැබෙන්න මැසේජ් එක ඩික්‍රිප්ට් වෙන්න ඕනේ. හරි. ඒක වෙන්නේ අන්තිමට. එතකොට මම කලින් කිව්වා කීස් ಜಾති දෙකක් තියෙනවා account එකකට. දැන් public key කියන එක සාමාන්‍ය common හැම කෙනාම දන්න එකක්. public key එක කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ මම කලින් පැහැදිලි කරා වගේ තමන්ගේ bank account එකේ තියෙන account number එක වගේ. එතකොට මට සල්ලි ඕන නම් මට මගේ account number එක ඒ අදාළ පුද්ගලයාට දුන්නා පස්සේ එයා ඒක පාවිච්චි කරලා මට සල්ලි එවනවා. එතකොට ඒක තමයි public key එක කියන්නේ. ඒක මම කලින් පැහැදිලි කරා. දැන් කොහොමද මේ digital signature පාවිච්චි කරලා මේ transaction එක validate වෙන්නේ? අන්න ඒ process එක කරන්න තමයි මේ minersලා ඉන්නේ. මම minersලා කියන්නේ කවුද කියලා කලින් කිව්වා. minersලා තමයි මේ transactions validate කරන්නේ. එතකොට minersලා කරන්නේ මේ transaction එක උනාට පස්සේ කියන්නේ transaction එක ඒ කියන කෙනා transaction එක කරලා send කරාට පස්සේ ඒ කට්ටිය බලනවා ඒ transaction එකට අදාළ digital signature එක මොකද්ද? හරිද? ඒ digital signature එක දිහා බලලා minersලාට කියන්න පුළුවන්. හරි මයිනස්ලාට කියන්න පුළුවන් මේ ඇත්තටම ඒමද මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්නේ ඒ ගාව ඇත්තටම මේ ප්‍රමාණවත් තරම් බිට්කොයින්ස් තියෙනවද කවුද මේ B කියන්නේ ඒ ඔක්කොම හරිනම් මේ බිට්කොයින් ටික A ඉඳලා B ට යවන්නේ එතකොට මේක ඇත්තටම මම මේක ඇත්තටම සරලම විදිහටයි කිව්වේ මේක ඇත්තටම ලොකු process එකක් හරිද එතකොට අපි මේක definition එක ගත්තොත් miners will do the math analysis using powerful computers and validate the signature and the transaction. එතකොට කොහොමද මේ minersලා digital signature එක validate කරලා මේ transaction එක validate කරන්නේ? ඒකට තමයි system එකේ hard code කරලා තියෙනවා ලොකු algorithm එකක්. ඒ කට්ටිය හැම වෙලේම මේ digital signature එක අරගෙන random ඒ කියන්නේ මේක ඇත්තටම math based එකක් මේක ඇත්තටම ගොඩක් ලොකු complex algorithm එකක් තියෙන්නේ ඒ කට්ටිය කරන්නේ මේ digital signature එක අරගෙන මේ හැම වෙලේම random phrase එකක් අරගෙන හැම වෙලේම compare කරලා හරි එකක් ආවට පස්සේ තීරණය කරන්න පුළුවන් මේ A කියන කෙනා ගාව මේ ඇත්තටම A කියන කෙනාගේ private key එක තියෙනවද කියලා ඒ දිහා බලන්න නැතුව හරිද ඒක ලොකු process එකක්
ඒක ඇත්තනම ගොඩක් අමාරුයි තේරුම් ගන්න. මේකේ මේ white paper එකේ මේ දිහා බැලුවොත් ඒක මේ කියන්නේ in detail දාලා තියෙනවා Bitcoin එක white paper එකේ කොහොමද වෙන්නේ කියන එක. ඇත්තට මේක ඉතාමත්ම අමාරුයි මේ තේරුම් ගන්න. එතකොට ඒක Bitcoin network එක පටන් ගත්ත ඒ කාලේ ඉඳලා ඒක hard code කරලා තියෙන system එකට කොහොමද ඒක වෙන්න ඕනි කියන එක. හරිද? එතකොට මම කිව්වා minusලා digital signature පාවිච්චි කරලා ඉවර වෙලා ඒ transaction එක validate කරනවා කියලා. එතකොට ඒ කට්ටිය ඒක validate කරාට පස්සේ message එක decrypt කරත හැකි. message decrypt කරාට පස්සේ ඒ ඉඳලා B ට ඒ Bitcoin ප්‍රමාණය යනවා. හරිද? දැන් මෙතන ඇත්තටම වැදගත්ම දේ තමයි මොකද්ද මේ transaction message එක සහ block එක කියන්නේ කියන එක සහ මොකද්ද මේ digital signature කියන්නේ කියන එක. එතකොට සරලවම කියනවා නම් මේ transaction message එක ඒගේ private key එක පාවිච්චි කරලා encrypt කරාට පස්සේ අපි කියනවා block එකක් කියලා. ඒ block එකට තියෙන unique ID එකට අපි කියනවා digital signature එක කියලා. හරිද? එතකොට මේ digital signature එක පාවිච්චි කරලා Bitcoin network එකට කියත හැකි මේ ඇත්තටම ඒමද මේ transaction එක කරන්න කියලා. ඒකට උදව් කරන්නේ මේ minersලා. හරි? ඕක තමයි සරලම මේ explanation එක. හරි? ඊට පස්සේ මේ B කියන කෙනාට ඒ මුදල යනවා. හරි. දැන් ඒකෙන් ඔය කට්ටිය ඉගෙන ගන්න නැති මොකද්ද මේ block එකක් කියන්නේ කියන එක සහ digital signature එකක් කියන්නේ කියන එක. ඒක ඉතාමත්ම වැදගත් ඉදිරියට යන්න. හරි. ඊළඟට වෙන්නේ දැන් මේ block එක හැදුවට පස්සේ දැන් ඒ කියන කෙනා තමන්ගේ wallet එක log වෙලා මේ transaction block එක හැදුවට පස්සේ එයා ඒක Bitcoin network එකට යවන්න ඕනි. දැන් මේ transaction එක confirm නෑනේ. ඒක unconfirmed. තාම confirm කරලා නෑ. එතකොට මේ block එක හදලා එයා ඒක Bitcoin network එකට broadcast කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක යවනවා Bitcoin network එකට. එතකොට මේක තමයි Bitcoin network එක. හරි? දැන් මේක යවුවට පස්සේ දැන් මම කිව්වා මේක හැම කෙනාටම පේනවා. මේ transaction එක. මේ transaction block එක හැම කෙනාටම පේනවා. දැන් මේක confirm නෑ. නමුත් ඒක හැම කෙනාටම පේනවා. එතකොට මම කලින් කිව්වා වගේ අපි මම කලින් කිව්වාගේ මේ බලමු මේ Bitcoin network එකේ ඒ දේ වෙන්නේ කොහොමද කියලා. හරි? මම පොඩි උදාහරණයක් අරගෙන ඒක මම පැහැදිලි කරන්නම්. දැන් අපි හිතමු මේ ලාගෝස් වල ඉන්න පුද්ගලෙක් එයා transaction message එකක් කරලා block එකක් හදනවා. හරි? block එකක් හදලා ඒ කියන්නේ තමන්ගේ transaction එක. හරි? තමන්ගේ transaction එක ඒ block එක හදලා ඉවර වෙලා digital signature එක sign කරලා ඒක automatically වෙනවා system එකේදී. ඒක broadcast කරනවා system එකේ. එතකොට මේක තමයි Bitcoin network එක. ඒක එයා broadcast කරනවා මේ system එකට. එතකොට මොකද වෙන්නේ? අපි මේ උදාහරණයට විතරක් හිතමු මේ ළඟ ඉන්න දැන් මේ blink වෙන තුන පේනවා ඇති මේ minersලා. especially minersලා දකිනවා මේ transaction block එක. හරිද? ඒ කියන්නේ ඒ කට්ටියට පේනවා දැන්. මෙයා transaction එක කරා දැන් මේක තාම confirm නෑ. මේක confirm කරන්න ඕනි කියලා මේ minersලාට පේනවා. හරිද? එතකොට මම කලින් කිව්වා මේක validate කරන්නේ minersලා කියලා. එතකොට minersලා ගාව තියෙනවා powerful computers. ඒ computers පාවිච්චි කරලා මේ math algorithm එක පාවිච්චි කරලා digital signatures පාවිච්චි කරලා ඒ කට්ටියට ඒක confirm කරන්න පුළුවන්. හරිද? දැන් මම මේක පැහැදිලි කරේ කොහොමද ඒ අර broadcast වෙන දේ සම්බන්ධව. හරි. දැන් එක broadcast කරාට පස්සේ ඊළඟට මම කලින් පෙන්නපු minersලා ඒක confirm කරන්න පටන් ගන්නවා. ඒක confirm කරන්න පටන් අරගෙන ඔක්කොම okay නම් ඒක validate කරලා ඒ block එක ඒ කියන්නේ transaction block එක ඒ කියන්නේ ඒ පටන් ගත්ත transaction එක අර මම කියපු ledger එකේ අන්තිම එකට පස්සේ add කරනවා. ඒ කියන්නේ blockchain එකේ අන්තිම block එක තියෙනවනේ ඒ block එකට පස්සේ මේ block එක add කරනවා. ඒ කියන්නේ ඒ transaction එක ලියනවා මේක හරි මේක confirm කියලා. ඊට පස්සේ B කියන කෙනාට මුදල යනවා. හරිද? දැන් ඕක තමයි වෙන්නේ. දැන් මෙතන මම ඇත්තටම ලොකු බර වචන ටිකක් පාවිච්චි කළා. ගොඩක් ලොකු බර වචන ටිකක් ආවා. ඉතින් මම හිතන්නේ නැහැ ගොඩක් අයට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒක නිසා තමයි මම ඉතා සරල උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරන්න හදන්නේ. දැන් අපි හිතමු අපි කලින් උදාහරණයටම යන්නේ.
දැන් අපි මම මේක ඇත්තටම දාලා තියෙන්නේ ledger sync and miners ලා කියලා. මේ මම ඒක ඉදිරියට එනවා. ඉස්සෙල්ලා අපි බලමු දැන් මේ අපි අර කලින් පැහැදිලි කරපු මේ process එක කොහොමද මේ සරලව වෙන්නේ කියලා. හරි. දැන් මේ හතර දෙනෙක් ඉන්නවා. A කියන කෙනා B කියන කෙනාට මුදල් යවලා තියෙනවා ඩොලර්ස් 5ක්. B කියන කෙනා D කියන කෙනාට යවලා තියෙනවා ඩොලර්ස් 3ක්. හරිද? එතකොට මේක මේ A කියන කෙනා ගාව සහ D කියන කෙනා ගාව ledgers දෙක තියෙනවා. එතකොට ඒ කට්ටිය තමයි maintain කරන ledgers දෙක. එතකොට ledgers දෙක සමානයි. හරි? ledgers දෙක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. වෙනස් ඒවා තිබ්බොත් එහෙම system එක වැඩ කරන්න බෑනේ. ledger එක හැම වෙලේම සමාන වෙන්න ඕනේ හැම කෙනා ගාවම. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් A සහ D කියන්නේ minusලා දෙන්න කියලා. දැන් අපි හිතමු අලුත් transaction එකක් කරන්න හදනවා. දැන් මේ හතර දෙනා විතරයි Bitcoin network එකේ ඉන්නේ. හරිද? වෙන transaction මොකුත් නැහැ. දැන් අලුතෙන් B කියන කෙනා C කියන කෙනාට transaction එකක් කරන්න හදනවා. මොකද්ද? B send C $2. එතකොට මොකද්ද B කරන්නේ? B ඒ transaction එක කරලා ඉවර වෙලා transaction block එකක් හදලා digital signature එකක් assign කරලා ඒක මුදා හරිනවා system එකට. හරි? එතකොට ඒක මුදා හැරියාම ඒ transaction එක confirm නෑ තාම. ඒ transaction එක unconfirm. B send C $2 කියන එක unconfirm. දැන් මේක මුදා හැරියට පස්සේ system එකට A සහ D කියන දෙන්න දකිනවා මෙහෙම මෙන්න මේ වගේ block එකක් තියෙනවා. B send C $2 කියලා unconfirmed transaction block එකක් තියෙනවා කියලා. හරිද? එතකොට A කියන කෙනා සහ D කියන කෙනා දෙන්නම ඒ දෙන්නටම අයිතිය තියෙනවා මේක කන්ෆර්ම් කරන්න. හරිද? මම කලින් කිව්වා වගේ මයිනර්ස්ලා කියන අයට කියන්නේ ඕන කෙනෙකුට මයිනර් කෙනෙක් වෙන්න පුළුවන් Bitcoin network එකේ. කියන්නේ මට උනත් මයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. මං ගාව ඒ අදාළ setup එකක් තියෙනවා. හොඳ setup එකක් තියෙනවා. හරි? මොකද මම කිව්වා mathematical puzzles තියෙන්නේ, ඒ algorithm එකක් තියෙන්නේ. එතකොට ඒකේ compare කිරිල්ලක් තියෙන්නේ, guess කිරිල්ලක් තියෙන්නේ. ඒ දේ කරන්න මේ හොඳ powerful system එකක් තියෙන්න ඕනි ඒ දේ කරන්න. හරිද? දැන් මේ block එක B send C $2 කියන එක තාම confirm නැහැ. ඒක B කියන කෙනා network එකට මුදා හැරියා. A සහ D කියන කෙනා ඒ දෙක දැක්කා. දැන් ඒ දෙන්න පටන් ගන්නවා මේක confirm කරන්න. ඒ දෙන්න confirm කරන්න පටන් ගන්නෙ මෙහෙමයි. පළවෙනියට මේ කට්ටිය validate කරන්න ඕනි මේ transaction එක ගැන. validate කරනවා කියලා කියන්නේ මේ B ම දෙවන්නේ කවුද C කියන්නේ C ට යන්න ඕනි. B ගාව enough funds තියනවද මේ $2 කියන එක කරන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ ඒක validate කරාට පස්සේ ඒ validate කරපු miner ඒක blockchain ledger එකට, ඒ කියන්නේ මෙන්න මේ public ledger එකට add කරන්න ඕනි අන්තිමට. හරි. දැන් මේක මුදා හැරියට පස්සේ මම කිව්වා මුළු network එකටම පේනවා. එතකොට මුළු network එකේම ඉන්න ගොඩක් මේ minersලට මේක පේනවා. එතකොට හැම කෙනාම එකපාර එක් සමහරට එකපාරේ හෝ පොඩ්ඩක් ඩිලේලා හෝ ඒ කට්ටිය පටන් ගන්නවා මේක කන්ෆර්ම් කරන්න. එතකොට හැම කෙනාම එතකොට මේක කම්පිටිෂන් එකක්. මයිනර්ස්ලා අතර වෙන කම්පිටිෂන් එකක් වගේ. එතකොට කවුරු හරි එක මයිනර් කෙනෙක්. එතකොට හොඳ සෙටප් එකක් තියෙන එක මයිනර් කෙනෙක් මේක කන්ෆර්ම් කරනවා. හරිද? අපි හිතමු මේක කන්ෆර්ම් කරන්නේ D කියන කෙනා. D කියන මයිනර් මේක කන්ෆර්ම් කරනවා. ඒ කියන්නේ මේක ඇත්තටම හරි transaction block එකක් කියලා එයා කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කළා එයා මොකද්ද කරන්නේ? එයා ගාව තියෙන public ledger එකට add කරනවා ඒ block එක. ඒ transaction block එක add කරනවා. BC $2. හරි. ඊට පස්සේ B කියන කෙනාගෙන් ඉඳලා C කියන කෙනාට ඒ සල්ලි යනවා. හරිද? නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද දැන්? දැන් D කියන කෙනා solve කරාට A කියන කෙනා තාම ඒක ගැන වැඩ කරනවා. එයා ඒක solve කරන්න try කරනවා. නමුත් දැන් තේරුමක් නැහැ D කියන කෙනා solve කරලා ඉවර හින්දා. ඒතර මොකද්ද වෙන්න ඕනේ? A ගාව තියෙන public ledger එකත් අනිවාර්යයෙන්ම update වෙන්න ඕනි D කියන කෙනා ගාව තියෙන public ledger එක හා සමානව. එතකොට D ගේ responsibility එක තමයි D ගේ තියෙන මේ responsibility එක තමයි මේ solution එක broadcast කරන එක. ඒ කියන්නේ D කියනවා මම මේ transaction block එක solve කරා. මම ඒක confirm කළා. ඒක okay. මම ඒක මගේ public ledger එකට add කරා. මෙන්න උත්තරය කියලා ඉවරලා
එයා ඒක බ්‍රෝඩ්කාස්ට් කරනවා අනිත් මයිනස්ලට. එතකොට අපි ඒකට කියනවා ledger synchronizing using special math based vote කියලා. හරි මේක ඇත්තටම මම කලින් කිව්වා වගේ ලොකු math based algorithm එකක් තියෙන්නේ. මේක මම ඇත්තටම conceptual level එකේ ඔයකට පැහැදිලි කරන්නේ. මීට වඩා ඉතාමත්ම බරපතලයි මේ programming සහ මේ idea එක සහ මේ මේකේ තියෙන algorithm එක. හරිද? එතකොට එයා ඒක මේ බ්‍රෝඩ්කාස්ට් කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි ආයි යමු කලින් මේකට. දැන් මෙයා බ්‍රෝඩ්කාස්ට් කරපු ගමන් හැම කෙනාට මේක පේනවා. එතකොට A කියන කෙනා දකිනවා මේ D කියන කෙනා මේක සෝල්ව් කරලා තියෙන්නේ. දැන් මට ඒක ආයි සෝල්ව් කරන එක කිසි තේරුමක් නැහැ. එයා කරන්නේ එයා ඉමීඩියට්ලි ඒක නවත්තනවා. එයා සෝල්ව් කරන එක නවත්තලා තමන්ගේ පබ්ලික් ලෙජර් එක අප්ඩේට් කරගන්නවා D ගේ උත්තරෙත් එක්ක. කියන්නේ D A මෙව කරගත්ත එකත් එක්ක මෙයා අප්ඩේට් කරගන්නවා ලෙජර් එක. එතකොට අපි කියනවා මෙන්න මේකට ledger synchronize වෙනවා කියලා. එතකොට මම කලින් පැහැදිලි කරා වගේ හරිද? කලින් පැහැදිලි කරා වගේ මුළු Bitcoin network එකේ ගොඩක් Bitcoin minersලා ඉන්නවා. එතකොට ගොඩක් transactions වෙනවා. එතකොට එක transaction එකක් කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලා confirm කරාට පස්සේ ඒක අනිත් අය කරන එකේ තේරුමක් නැහැ. එයා කරාට පස්සේ එයා ඒක publish කරනවා. publish කරාට පස්සේ අනිත් minersලා තමන් ගාව තියෙන public ledger එක update කරගන්නවා. හරි? දැන් අපි බලමු summary එක මොකක්ද කියලා. මම ගොඩාක් details කිව්වා කලින්. ඉතින් ගොඩක් ඒවා ඔලුවට ගියේ නැත්තම් මේ summary එකෙන් ඔය කට්ටියට පැහැදිලි කරගන්න පුළුවන් කොහොමද දැන් මේ transaction එක උනේ කියලා. දැන් මම කලින් ගත්ත සිතියම ගන්නම්. මේ සිතියම තියෙනවා මේක තමයි Bitcoin network එක. මේ නිල් පාටින් පෙන්වන්නේ තියෙන nodes. හරි? peers කියලා කියනවා. මේවා ඔක්කොම තියෙන peers. ඒ කියන්නේ nodes. ඒතකොට directly දෙන්නෙක් අතරේ connections තියෙනවා. එතකොට මේ නිල් පාටින් කියන්නේ normal nodes. රතු පාටින් කියන්නේ මේකේ ඉන minersලා. හරි? minersලා තමයි මේ system එක බලාගන්නේ. minersලා තමයි මේ system එක බලාගන්නේ. මේ system එක මොනවා හරි maintenance කරන්න තියෙනවා maintenance කරන්නේ සහ system එක upgrade කරන්නේ. දැන් මම එකම දේ ගොඩක් වෙලා කියනවා. ඒ හේතුව තමයි එතකොට පැහැදිලි කරගන්න ලේසි ඔය කට්ටියට. හරි. දැන් අපි හිතමු ඉස්සල්ලාම මෙතන ඉන්නවා ලාගෝස් වල ඉන්නවා එක්කෙනෙක්. එයා transaction එකක් start කරනවා. මෙතන ඉන්න කෙනා. හරි? දැන් ඔයකට කළු පාට ඩොට් එකකින් පේනවා ඇති. එයා transaction එකක් කරන්න පටන් ගන්නවා. පටන් අරගෙන එයා transaction block එකක් හදලා ඒකට digital signature එකක් assign කරනවා. හරි? ඒ කියන්නේ කොටිම කිව්වොත් එයා transaction එක පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ බ්ලොක් එක හදනවා. බ්ලොක් එක හදලා එයා මොකද්ද කරන්නේ? ඒක සිස්ටම් එකට මුදා හරිනවා. ඒ කියන්නේ එයා බ්‍රෝඩ්කාස්ට් කරනවා සිස්ටම් එකට. සිස්ටම් එකට බ්‍රෝඩ්කාස්ට් කරනවා. ඒ බ්‍රෝඩ්කාස්ට් කරන්න හේතුව තමයි දැන් මම ට්‍රාන්සැක්ෂන් එකක් කරාට ඒක කන්ෆර්ම් කරන්න ඕනේ කවුරු හරි ඉඳලා. හරිද? එතකොට එන්නේ කන්ෆර්ම් කරන්න එයා ඒක බ්‍රෝඩ්කාස්ට් කරනවා. බ්‍රෝඩ්කාස්ට් කරලා කියනවා මෙන්න මගේ ට්‍රාන්සැක්ෂන් එක කරුණාකරලා මේක කන්ෆර්ම් කරන්න කියලා. හරි? එතකොට broadcast it to the Bitcoin network. ඊළඟ මොකද වෙන්නේ? ඒ බ්ලොක් එක බ්‍රෝඩ්කාස්ට් කරාට පස්සේ මයිනර්ස්ලා දකින්න එක. හරි? මේ බ්ලින්ක් වෙන මයිනර්ස්ලා ටික දකින්නවා මෙහෙම ට්‍රාන්සැක්ෂන් එකක් තියෙනවා. දැන් මේක අපි වැලිඩේට් කරන්න ඕනි. මේක හරියද වැරදිද කියන එක. එතකොට මයිනර්ස්ලා පටන් ගන්නවා මේක වැලිඩේට් කරන්න. මම කලින් කිව්වා වගේ math algorithm එකක් පාවිච්චි කරලා. එතකොට මේ math algorithm එක තියෙන්නේ කොහොමද? මේ math algorithm එක ඇත්තටම තියෙන්නේ සිස්ටම් එකට හાર્ඩ් කෝඩ් කරලා. එතකොට සිස්ටම් එකේ තියෙනවා මේ ඇල්ගොරිතම් එක කෝඩ් කරලා ඒ පටන් ගත්ත අය ඒක කලින් කරලා තියෙන එකක්. හරිද? හරි. දැන් පටන් ගන්නවා මේක කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? එකම අයින කෙනෙක් කවුරු හරි එකම අයින කෙනෙක් ඒක සෝල්ව් කරනවා. ඒ කියන්නේ එයා කන්ෆර්ම් කරනවා හරි මේ ට්‍රාන්සැක්ෂන් එක හරි කියලා එයා කන්ෆර්ම් කරලා ඉවර වෙලා ඒක ඇඩ් කරනවා බ්ලොක් චේන් එකට. ඒ කියන්නේ තමන් ගාව තියෙන කොපි එකට එයා ඇඩ් කරනවා. එතකොට successful miner broadcast the solution and add the block into the chain. ඒ කියන්නේ එයා ඒක solve කරලා ඒ බ්ලොක් එක තමන්ගේ බ්ලොක් චේන් එකට ඇඩ් කරලා එයා broadcast කරනවා අනිත් miners ලට මෙන්න උත්තරේ මෙන්න මම
ඇඩ් කරා මගේ බ්ලොක්චේන් කොපි එකට ඔය කට්ටියත් ඒ විදිහට අප්ඩේට් කරගන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිත් අය හැම දෙනාම ඒ විදිහට තමන්ගේ කියන්නේ බ්ලොක්චේන් එක තමන් ගාව තියෙන කොපි එක ලෙජර් එක අප්ඩේට් කරගන්නවා ඒ විදිහට. එතකොට එන්නේ එක තමයි සින්ක් වෙනවා කියන්නේ. මෙන්න මේ විදිහට තමයි හැම කෙනා ගාවම එකම බ්ලොක්චේන් එකක් තියෙන්නේ. කියන්නේ වෙන වෙන බ්ලොක්චේන් තිබ්බොත් සිස්ටම් එක හරියට වැඩ කරන්නේ නැහැ නේ. එන්නේ එකකින් තමයි මේක පාවිච්චි වෙන්නේ. ඇත්තටම මේකට අපි කියනවා මෙන්න මේ සිනාරියෝ එකට කියන්නේ මේ බ්ලොක්චේන් සින්ක් වෙන එක අපි කියනවා මේ මැත් බේස් පසල් එකක් පාවිච්චි කරලා තමයි කරන්න කියලා. හරිද? එච්චර ලොකුවට ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. මේ වගේ බේසිකලි මොකද්ද මේ වෙන්නේ කියන එක ඉගෙන ගත්තාම හොඳටම ඇති. හරිද? දැන් මේ මයිනස්ලා කියන අය ලොකු රෙස්පොන්සිබිලිටි එකක් මේ ලබාගෙන මේ දේ කරන්නේ. හරිද? දැන් සාමාන්‍ය බැංකුවක නම් බැංකුව තමයි ඒ රෙස්පොන්සිබිලිටි එක ගන්න. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරන්න. හරිද? එතකොට මම සල්ලි දැම්ම බැංකුවට බැංකුව ඒ රෙස්පොන්සිබිලිටි එක අරගෙන අදාළ පුද්ගලයාට සල්ලි යවනවා. ඒ වගේ එතකොට එතන මේ බැංක් එකේ ඒ බැංක් එක තමයි කොහොම කන්ෆර්ම් කරන්නේ. ඒ වගේ මේ බිට්කොයින් නෙට්වර්ක් එකේ ඒ රෙස්පොන්සිබිලිටි එක ඒ ට්‍රාන්සැක්ෂන් එක කන්ෆර්ම් කරන රෙස්පොන්සිබිලිටි එක ගන්නේ කවුද? මයිනස්ලා. හරි? එතකොට අපි අනිවාර්යයෙන්ම මයිනස්ලා කියන්නේ කවුද කියන එක අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගන්න ඕනේ. හරි? දැන් අපි යමු බිට්කොයින් මයිනින් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න. දැන් ගොඩක් අයට බිට්කොයින් මයිනින් කියන්නේ මොකක්ද කියන එක හොඳ අයිඩියා එකක් ලැබෙන්නේ නැති මගේ කලින් එක්ස්ප්ලනේෂන්ස් එක්ක. නමුත් මේකේ මම දාන්නේ ඒ ඩීටේල්ස්. හරිද? එතකොට අපි ඩෙෆිනිෂන් එක ගත්තොත් බිට්කොයින් මයිනින් කියන්නේ මොකක්ද කියලා අපි කියන්න පුළුවන්. Bitcoin mining is the process of validating transaction and adding transaction records to the Bitcoin's public ledger of the past transactions or blockchains. එතකොට ඒ කට්ටියගේ තියෙන මොකද්ද responsibility එක? Bitcoin mining කියන එකේ responsibility එක තමයි ඒ අලුතෙන් එන transaction confirm කළා. ඒ කියන්නේ unconfirmed transaction confirm කළා. ඒ block එක ඒ transaction block එක තියෙන public ledger එකට add කිරීම. එතකොට හැම කෙනාටම බලන්න පුළුවන් වෙන්න. හරි? හරි. දැන් ඕන කෙනෙක් මේ ජොබ් එකක් කරන්නේ නැහනේ නිකන්. ෆ්‍රී කවුරුත් ජොබ් කරන මං අහලා නැහැ. එතකොට මේ මයිනර්ස්ලා කියන කට්ටිය ලොකු රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන වැඩ කරන්නේ. එතකොට ඒ කට්ටියට මොකක් හරි something එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ පඩියක් හරි මොකක් හරි රිවෝඩ් එකක් හරි මොකක් හරි දෙන්න ඕනේ. හරිද? මේකට සිස්ටම් එකෙන් කරන්නේ බිට්කොයින් සිස්ටම් එක මේ මයිනර්ස්ලා කියන කට්ටියට පොඩි පඩියක් වගේ එකක් ගෙවනවා. ඒක ඇත්තටම පඩියක් නෙමෙයි. ඒක මාසපතා පඩියක් නෙමෙයි. ඒක රිවෝඩ් එකක්. මේ හැම වෙලේම මේ බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් එකක් කන්ෆර්ම් කරාට පස්සේ මයිනර් කෙනෙක් මේ සිස්ටම් එකෙන් දෙනවා රිවෝඩ් එකක්. ඔයා මෙන්න මේ ගාන තියාගන්න. මේක ඔයා කන්ෆර්ම් කළා in return මෙන්න මේ බිට්කොයින් ප්‍රමාණය තියාගන්න කියලා. එතකොට මේ බිට්කොයින් ප්‍රමාණය කොහෙන් දෙන්නේ? ඒක ඇත්තටම ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් නිකන් මේ එකපාරට මවලා දෙනවා. හරිද? මවලා දෙනවා. එතකොට ඔන්න ඕකට තමයි අපි බිට්කොයින් මයිනින් කියන්නේ. ඔන්න ඕකින් තමයි ඔය වචනේ මයිනින් කියලා ඇවිල්ලා තියෙන්නේ. හරි? සිස්ටම් එකෙන් බිට්කොයින් ප්‍රමාණයක් මතු කරලා ඒ කියන්නේ මවලා හරි දෙනවා ඒ අදාළ මයිනර්ට රිවෝඩ් එකක් විදියට. හරිද? හරි. දැන් මම කලින් කිව්වා බිට්කොයින් කොයින්ස් ජීවිත කාලයටම තියෙන්නේ මිලියන 21යි කියලා. හරිද? ඊට වඩා වැඩි වෙන්නේ නැහැ කියලා. ඒකෙන් හින්දා ඉන්ෆ්ලේෂන් එකක් වෙන්නේ නැහැ කියලා. දැන් මොකද්ද මේක හා මේ මයිනින් අතර තියෙන සම්බන්ධතාවය? දැන් ඔය කට්ටියට පේන ඇති මොකද්ද සම්බන්ධතාවය කියලා. සම්බන්ධතාවය තමයි මේ කාලෙත් එක්ක මයිනර්ස්ලා අතර තියෙන කම්පිටිෂන් එක වැඩි වෙනවා. ඇයි? බිට්කොයින් ජීවිත කාලෙටම තියෙන පුළුවන් ප්‍රමාණය මිලියන 21යි එක ෆික්ස්. කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ මයිනර්ස්ලා හැම වෙලේම මේ ට්‍රාන්සැක්ෂන් බ්ලොක් සෝල්ව් කරනවත් එක්ක
ඒ කට්ටියට රිවෝඩ් එකක් හම්බ වෙනවා. හරි. ඒ රිවෝඩ් එක තමයි හැම වෙලේම අර ටෝටල් ගානට ඇඩ් වෙවි යන්නේ. මම කලින් කිව්වා මිනිත්තු 10කට සැරයක් මේ නෙට්වර්ක් එකෙන් යම් කිසි ප්‍රමාණයක් ඒ සිස්ටම් එකට දෙනවා කියලා. ඒ සිස්ටම් එකට දෙන්නේ මේ මයිනස් ලගේ රිවෝඩ් එක විදිහට. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. මේ ඇත්ත ෆිගර්ස් නෙමෙයි අපි හිතමු දැන් මිලියන 21ක් තමයි තියෙන්නේ ඇත්ත ප්‍රමාණය. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙටම තියෙන්න පුළුවන් බිට්කොයින් ප්‍රමාණය. දැන් තියෙනවා බිට්කොයින් මිලියන 15ක්. එතකොට තව බිට්කොයින් හැදෙන්න පුළුවන් මිලියන 6යි. හරිද? එතකොට දැන් එන්න ඔය මිලියන 15 කියන එකට ඇඩ් වෙනවා. එතකොට තව ටික කාලෙක මිලියන 16 වෙනවා. මිලියන 17 වෙනවා. ඔහොම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ බිට්කොයින් මයිනර් කියන කෙනාට එන රිවෝඩ් එක ගන්න කම්පිටිෂන් එක වැඩි වෙනවා. ඇයි හැමදාම එකම ප්‍රමාණය ලබා දෙන්න බෑනේ. මොකද බිට්කොයින් වල තියෙන මේ ප්‍රමාණය ෆික්ස් ඉඳලා එන්නෙන් අර කම්පිටිෂන් එක වැඩි වෙනවා. ඒකින්ද ඉදිරියට මේ මයිනින් කියන එක කම්පිටිෂන් එක වැඩි වෙනවා. ඔන්න ඔක තමයි එක හේතුවක් මම හැම වෙලේම කියනවා ගොඩක් අයට බිට්කොයින් මයිනින් කියන එක මේ අපිට හොඳ ගැලපෙන දෙයක් නෙමෙයි කියන එක. හරි? ඒකට තව හේතු තියෙනවා. ඒක ඉදිරියට එනවා මම කියන්න. එතකොට මේ blockchain is all about math based puzzles. Miners should solve math problems to get the rewards. මම කිව්වා මේ blockchain එක කියලා කියන්නේ මේ math algorithm එකක් කියලා. හරි? එතකොට miners ලගේ responsibility තමයි ඒ unconfirmed transaction blocks confirm කරන එක ඒ math based puzzle එක solve කරලා. හරි? එතකොට මේක math based problem හින්දා ඒවා කරන්න powerful computers අවශ්‍ය වෙනවා. ඉතාමත්ම හොඳ ගණයේ computers සහ ඉතාමත්ම හොඳ ගණයේ graphic cards. powerful graphic cards ඕනි වෙනවා මේ mining වලට. හරි? එතකොට මේ computers විතරද ඕනි වෙන්නේ? නෑ. rigid electricity supply එකක් ඕනේ. හරි? දැන් අපි කිව්වොත් require powerful computers and rigid electricity supply. Furthermore, specific software must be required for mining. හරි. ඉස්සලාම බලමු powerful computers කියන්නේ මොනවද? හොඳ computers ඕනි, හොඳ processing power එකක් තියෙන computers ඕනි. එක. දෙක හොඳ electricity supply එකක් ඕනි. හොඳ කියන්නේ fix electricity supply එකක්. voltage එක drop වෙන්නේ නැති, හැම වෙලේම light එකක් නැති ඒ වගේ එකක්. තව additionally මම මෙතන දාලා නැහැ. additionally backup power source එකක් ඕනි. එක්ක backup power මම කියන්නේ generator එකක් නැත්තම් backup DC battery bank එකක් ඕනි. අනිවාර්යයි. මොකද මේක bitcoin network එකත් එක්ක මේ join ලා වැඩ කරනකොට කවදාකවත් light යන්න බෑ. ඒතර මොකක් හරි transaction එක confirm කරගෙන ඉද්දි light ගියොත් එහෙම යාට ඒ reward එක ලබා ගන්න විදියක් නැති වෙනවා. හරිද? ඒක ප්‍රශ්නයක්. ඉතින් miner ගේ responsibility එක තමයි ඔන්න ඔය වගේ දේවල් ගැන දැනගන්න එක. හරි? ඔය වගේ දේවල් supply කරන එක. හරි? අනිත් එක තමයි මේක මේ powerful computers නේ. එතකොට ඒව වැඩ කරනකොට ගොඩක් රත් වෙනවා. එතකොට ඒ රත් වෙන එක නවත්තන්න cooling system එකක් තියෙනවනේ හොඳ. එතකොට mining කරනවා නම් හොඳට AC කරපො හොඳ room එකක් ඕනේ. හරි. දැන් මේක කොහොමද බලපාන්නේ ලංකාවේ mining කරන්න හිතාගෙන ඉන්න අයට? මේක මම කියපු අවශ්‍ය දේවල් කිසි දෙයක් ලංකාවේ නැහැ. හරි? අපි පළවෙනියට ගමු powerful computer එකක් කියන එක. powerful computers ලංකාවේ ගන්න ටිකක් අමාරුයි. හරි. powerful computer කියන එකෙන් අදහස් කරන්නේ හොඳ processing speed එකක් තියෙන්න ඕනේ. දැන් මම මේ රූපේ දාලා තියෙනවා ඉතාමත්ම හොඳ setup එකක්. මේක ඇත්තට මේ ලංකාවේ කන්නේ නෙමෙයි. මේක මේ වෙන රටක තිබ්බ හොඳ setup එකක්. මේකට පාවිච්චි කරන්නේ Sapphire Dual 2080. ඒ කියන්නේ 280X. sorry 2080 නෙමෙයි 280X කියන graphic card එක. මේ graphic card එකක් ලංකාවේ මුදලින් එනවා රුපියල් 80000 ඉඳලා ලක්ෂයක් දක්වා මුදලක්. එතකොට මෙතන තියෙනවා ඒ graphic cards 6ක්. හරි? මේ Sapphire cards 6ක් ගහලා තියෙනවා. එතකොට අපි ගත්තොත් මේ වගේ setup එකකට යනවා රුපියල් ලක්ෂ 6ක් විතර. හරි? ඉතින් මේ වගේ setup එකක් ගහන ලක්ෂ 6ක් යනවා capital එක. plus හොඳ battery bank එකක් තියෙන්න ඕනේ. හොඳ backup generator එකක් හෝ හොඳ backup battery bank එකක් තියෙන්න ඕනේ.
ඉලෙක්ට්‍රිසිටි ගියොත් එහෙම ගාමන්ට් එකෙන් දෙන ඉලෙක්ට්‍රිසිටි එකපාරට ගියොත් එහෙම මොකක් හරි ඉන්ටරප්ෂන් එකක් වෙලා තියෙන්න. හරි මේ බැකප් එකෙන් ඒ ලයිට් ගිය කාලය මේ බලා ගන්න හොඳ බැකප් බැටරි බැංක් එකක් තියෙන්න ඕන. හෝ බැකප් ඒ කියන්නේ බැකප් ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එකක් තියෙන්න ඕන. ඒක ලංකාවේ කරන්න බෑ. හරි බැටරි බැංක් එකක් ගහන්න බෑ. මොකද මම කියන්නේ ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එක ගැන දන්න හින්දා තමයි කියන්නේ. සාමාන්‍ය ඒ වගේ බැටරි බැංක් ඒ වගේ සෙටප් එකක් ගහන්න ලොකු ඇඩිෂනල් ගාණක් යනවා. අනිත් එක කූලින් මුළු මේ රූම් එකම ඒ සෙටප් එක තියෙන ප්‍රදේශය හොඳ කූලින් එන්වයරන්මන්ට් එකක් තියෙන. මොකද හීට් එක ජෙනරේට් වෙනවා. ඒ හීට් එක ඩිසිපේට් කරන්න පුළුවන් වෙන්න ඕනි කොහොම හරි. නැත්තම් රත් වෙලා මේ පිච් වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය දේවල් අවශ්‍යයි. ඉතින් ඔය ඔක්කොම බැලුවාම ලොකු කැපිටල් එකක් ඕනි ලංකාවේ ඉන්න අයට මේ මයිනින් පටන් ගන්න. ඉතින් මම මේ ගොඩක් දැකලා තියෙනවා ගොඩක් අය මට මේ මයිනින් කරන්න ඕනි අරවා මේවා කියලා කියනවා. හරි ඇත්තටම කිව්වොත් මේක මේ පුළුවන් දෙයක් නෙමෙයි ලංකාවේට. හරිද? මේ ඇත්තම කතා කරොත්. මොකද මමත් ඇත්තටම මේක කරන්න try කළා. එක මේ කාඩ් එකක් ගහලා ඉවරලා මේ පටන් ගන්න try කරා. නමුත් මම කැල්කියුලේෂන් එක කරලා බලනකොට මට ඇත්තටම මේක බ්‍රේක් even වෙන්න. ඒ කියන්නේ මම මගේ කැපිටල් එක කවර් වෙන්න යන ගත වෙන කාලය ඉතාමත්ම වැඩි. ඒ වෙනකොට මේ මයිනින් වලට තියෙන කම්පිටිෂන් එක වැඩි කියලා මම දැනගත්තා. ඒ හින්දා මම ඒ සම්බන්ධව අතහැරලා දැම්මා. හරි? ඒ කියන්නේ එක කාඩ් එකකින්. ඉතින් මෙතන මේ 280x කියන ඒ කාඩ් 6ක් ගහලා තිබ්බත් ලොකු රිටර්න් එකක් එන්නේ නැහැ. ලොකු හැෂ් රේට් එකක් නැහැ මේකට. ඉතින් මේ ඒක නිසා මේ වගේ මේ දෙයකට අත ගහන එක ඉතාමත්ම මේ රිස්කි. හරි. අනිත් එක තමයි ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක. ලංකාවේ ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක ගැන මට කියන්න දෙයක් නැහැ නේ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කොහොමද සාහම වෙලෙම ඉන්ටරප්ෂන් වල ලයිට් නැති වෙනවා, සමහරලාට කපනවා. ඉතින් මේ වගේ දෙයක් කරන්න බෑ. හරි. ඊට පස්සේ AC කරන්න යන එක. එතකොට කොච්චර ලොකු ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එනවද මේක කරන්න. ඉතින් බ්‍රේක් even වෙන්න ටිකක් අමාරුයි මේ මයිනින් සෙටප් එකක් එක්ක. හරි. Right, next specific software must be required for mining. ඉතින් මේ කම්පියුටර් එකේ ස්පෙસિෆික් software එකක් තියෙන එක ඉන්ස්ටෝල් කරලා මේ Bitcoin කියන network එකට join වෙලා ඒකෙන් තමයි mining කරන්න පුළුවන්. හරි. ඒ softwares නම් free තියෙනවා ගන්න. අනිත් දේ තමයි සමහර අය try කරනවා මේ තමන්ගේ කම්පියුටර් පාවිච්චි කරලා mine කරන්න හොඳම නැති දෙයක් තමයි ඒක. හේතුව තමයි මේ processing power එක ඇත්තටම ඉතාමත්ම වැඩි. processor එක රත් වෙනවා ගොඩක්, computer එක ගොඩක් රත් වෙනවා. ටික කාලෙකින් computer lifetime එක බයිනවා. ඒක කරන්න හොඳම නැති දෙයක් තමයි. මොකද ලංකාවේ මම දැකලා තියෙනවා මේ කියනවා මේ හරිම lazy මේක කරන්න computer එක ගහලා දාලා නිකන් ඉමු කියලා. මේ run වෙන්න අරිමු කියලා. ටික කාලෙකින් computer බස්ට් වෙනවා. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයි කරන්න. හරි. මම recommendම කරන්න නැති දෙයක් තමයි ඒක. හරි. මම කලින් කිව්වාගේ miners ලගේ responsibility එක තමයි මේ ledger එක update කරන එක. ඒ කියන්නේ blockchain එක update කරන එක මේ ඒ විදි අනුව සහ ඒක අප්ඩේට් කරලා අනිත් මයිනර්ස්ලට ලබා දෙන එක තමන්ගේ ලෙජර් එක අප්ඩේට් කරගන්න. හරිද? හරි. හරි. මම හිතනවා මේ Bitcoin transactions ගැන සහ mining ගැන මම මේ හොඳින් පැහැදිලි කරන්න නැති කියලා ඔය කට්ටියට පැහැදිලි වෙන්න. මම හිතනවා හොඳ අයිඩියා එකක් ගන්න නැති කියලා මේ මේ කියන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි වලට අලුත් අයට සහ මේ ක්‍රිප්ටෝකරන්සි වල ඉන්න අයට මොනවා හරි කියන ප්‍රශ්න තිබ්බනම් ඒවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ ඒ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම පැහැදිලි කරපු දෙයක මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කියන්නේ මට තේරුන්නේ නැහැ මේ මොකද්ද මේ වචන මේකේ ගොඩාක් ටෙක්නිකල් දේවල් දැන් මම කිව්වා ඒකත් එක්ක මට හරියට තේරුම් ගන්න අමාරු වුණා. ඉතින් මොනවා හරි ප්‍රශ්න ඇති වෙනවනේ අනිවාර්යයෙන්ම. හරිද? ප්‍රශ්න ඇති වෙන්නේ නැතොත් කියන්නේ හොඳටම තේරුණා කියන එක. ඉතින් හොඳටම තේරුණ නැත්නම් ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කරුණාකරලා මේ යට තියෙන මේ comment section එකේ post කරන්න. මම උපරිම try කරන්නම් මේ පුළුවන් උපරිම විදිහට ඒවට උත්තර දෙන්න. So your feedback is very much appreciated.
ඔයාලගේ ෆීඩ්බැක් එක ඉතාම සන්තෝෂ වෙනවා ඔයාලගේ ෆීඩ්බැක් එක ලබා ගන්න. ඒක හොඳ ෆීඩ්බැක් එකක් හෝ නරක ෆීඩ්බැක් වෙන්න පුළුවන්. ඕන දෙයක් මම කියපු දෙයක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියලුම දේවල් පෝස්ට් කරන්න මේ කමෙන්ට් සෙක්ෂන් එකේ. සහ මගේ Telegram, Twitter, Discord, TradeView ඒ ඩීටේල්ස් මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ මට මොන හරි ප්‍රයිවට් මැසේජ් එකක් කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බෑ කියලා හිතනවා නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් එවන්න ඕන Telegram එකේ Twitter එකේ එවන්න. මේ Discord එකේ Telegram එකේ එවන්න. Twitter එකේ මාව ෆලෝ කරන්න. මම ගොඩක් ඒවා අප්ඩේට් කරනවා මේ ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධව අලුත් දේවල්. මේ ලංකාවේ ඇති තාම ප්‍රයෝජනවත් වන දේවල් සහ TradeView එකේ මගේ price charts මම හැමදාම අප්ඩේට් කරනවා. මගේ ideas මම publish කරනවා. ඉතින් මාව ෆලෝ කරලා ඉවරලා මේ ඔය කට්ටියට ඉගෙන ගන්න යමක් තියෙනවා නම් ඒ දේ ඉගෙන ගන්න. හරි මම ඇත්තටම separate presentations කරන්න හිතාගෙන ඉන්නවා මේ පහළ මේ සඳහන් කරලා තියෙන මාතෘකා සම්බන්ධයෙන් වෙන වෙනම මේ කියන්නේ මේ විස්තරාත්මකව එතකොට ගොඩක් අයට පැහැදිලි කරගන්න පුළුවන් හින්දා මේ ක්‍රිප්ටෝකරන්සි ෆෝක් එකක් කියන්නේ මොකද්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ෆෝක් එකක් කියන්නේ මොකද්ද? ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය ෆෝක් කියලා කිව්වට ෆෝක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඊළඟට සෙග්විට් කියන්නේ මොකද්ද? ගොඩක් ප්‍රචලිත වචනයක් මේ දවස්වල. ඊට පස්සේ ක්‍රිප්ටෝ ICO එකක් කියන්නේ මොකද්ද? ඉනිෂියල් කොයින් ඔෆරින් එකක් කියන්නේ මොකද්ද? ඊළඟට ක්‍රිප්ටෝ ට්‍රේඩින් සම්බන්ධ විශේෂ වීඩියෝ එකක් මම කරන්න හිතාගෙන ඉන්නවා. ඒ සියලු දේවල් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. මගේ මේ වීඩියෝ මේ YouTube channel එකට subscribe කරන්න. එතකොට කට්ටියට මේ දේවල් අප්ලෝඩ් වුණාට පස්සේ මේ notification එක එයි. ඉතින් මම කියන්න ඕනේ මම ඇත්තටම මේ දේ කරන්නේ මේ ෆ්‍රී. ඒ කියන්නේ මම මේ ගොඩක් මහන්සි වුණා මේ දේ කරන්න. මේ ගොඩක් කරන්නේ මේ ලංකාවේගේ මේ දැනුම වර්ධනය කරන්න. ඉතින් මේකට මම කිසිම ගාණක් අය කරන්නේ නැහැ. මේ අය කරන්නේ නැති නිසා ඔය කට්ටිය හිතනවා නම් ඔය කට්ටිය මොනවා හරි වැදගත් යමක් වැලියබල් දෙයක් ඉගෙන ගත්තා කියලා මගේ මේ වීඩියෝ සීරීස් එකෙන් පහළ තියෙන බිට්කොයින් ටිප් ජයකට හෝ ඒ ටිප් ජයකට ඔය කට්ටියගේ ඩොනේෂන්ස් එවන්න ඉතාමත්ම සතුටු වෙනවා ඒ වගේ දෙයක් ලැබුණා. thank you very much බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න වීඩියෝස් කලින් කිව්වා වගේ මගේ වීඩියෝ YouTube වීඩියෝ channel එකට subscribe කරන්න බොහොම ස්තුතියි